තමයි දැන් මේ බටු බැද්ද. බටු බැදලා මේ සලාද හදන්න යන්නේ. බටු බැදලා සලාදයක්. මේ දැන් බැදලා මේ තෙල් අහන්න මේ කඩදාසි කොලේ දාලා තියෙන්නේ. කඩදාසි කොලේ තෙල් ගොඩක් තියෙනනේ වගේ බටු වලට අහනවනේ. දැන් දෙහි දාලා අමු මිරිස් ලුණු කම දාලා හදන්න යන්නේ. බැදලා තියෙන්නේ දැන් බටු ටික. මේ ඔක්කොම බටු ටික බැදලා ඉවරයි. මේ තක්කාලි ලුණු අමිරිස් දෙහි දාලා අනලා තියෙන්නේ. ලුණු දාලා අනලා තියෙන්නේ. බටු වලින් කීයක් ಜಾති හදනවද නේ? මරගෝක හදනවා, මගුලූබ හදනවා, මරගෝකවට බැදලා දානවා, මරගෝක හදනකොට මගුලූබ හදනවා, සලාද හදනවා, බිත්තර දාලා කපල ඉස්කෝත කුඩු අනල එහෙම බදිනවා. දැන් මේ ටික එහෙම තියලා බටු ටික මේකට දාන්න. දැන් මේකට මේ ටික සේරම දාන්න. දැන් ඉතින් කවලම් කරන්න තියෙනවා. සමහරක් මේක හදන්න දන්නේ නැහැ. සමහරක් පැත්තවල වල. අපි දන්නේ මේ ආවට පස්සේ. මම දන්නේ. දැන් මේකට කෑලි මිස් ටිකුත් දාන්න ඕනේ. මිරිසු සරයි එනකට කෑලි මිරිසු දාපුවාම රසයි. විනාගිරි චුට්ටකුත් දැම්මා. හරි රසයි මේ සලාදය හදපුවම. බටු බැදලා දෙහි දාලා අම්මිරිස් ලුණු හොඳට අනන්න ඕන පොඩි වෙන්න. දෙහි දාලා ඉතින් ඉවරයි සලාදය. මම තමයි බටු සලාද හදන්නේ බැදලා. එහෙනම් තියනවා දැන් බයි.